අයිබෝවන් YouTube අවකාශය සහ මේ සමාජ මාධ්‍ය තුල ආයුර්වේද බටහිර වෛද්‍ය ක්‍රම මේ ඕනෑ තරම් සංවාද ඔයාලා දැකලා තියෙනවා. අද අපිත් කරන්නේ සංවාදයක්. හැබැයි මේ සංවාදය අපි මේ ආරම්භයත් එක්කම ඒකට දේශීයත්වය ඒකට අපේකම ගාව ගන්න. එහෙම නේද ડોක්ටර්? ඔක්කොටම කලින් මම ડોක්ටර්ව හඳුන්වලා දෙන්න ඕනනේ අපේ මෙතුමිය තමයි විශේෂඥ වෛද්‍ය සුමිත්‍රා සමරසේකර මෙතුමිය. මෙතුමියට ඉතිහාස කතාවක් තියෙනවා. ඒ ඉතිහාස කතාව මම ආසයි එතුමියගෙන්ම දැනගන්න. මම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයෙක් නැත්නම් වෛද්‍ය නිලධාරියෙක් වශයෙන් ඉස්ලාම පත්වීම ලැබුවේ 1972 ජනවාරි 1 වෙනිදා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරගෙන ගිහිල්ලා පස්සේ 73 අවුරුද්දේ මම මොරලාද රෝහලේ ගර්භිණී නැත්නම් ප්‍රසව වාර්ඩුව බාල වෛද්‍යවරිය හැටියට පත් වෙනවා. ඔව්. ඔබතුමිය දැන් ප්‍රසවානාරි වේද විශේෂඥ වෛද්‍යවරියක් වගේම තවත් මේ දැන් ආයුර්වේද විවිධ විශේෂ ක්ෂේත්‍ර තියෙනවානේ ડોක්ටර්. ඒවට ඔබතුමිය දක්ෂ නැද්ද? ඒවටත් ඇත්තටම මම දක්ෂතාවයක් තිබුණා. රෝගීන් සංඛ්‍යාවක් මාතේ සංසෝලලා තියෙනවා. ඊට පස්සේ 1975 තමයි මේ විශේෂ සම්බන්ධයෙන් කියන්නේ ආයුර්වේද පැත්තෙන් ටිකක් ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ මම 1975. ඒකට හේතුව මට තෝරගෙන නැත්නම් ප්‍රසව වාර්ඩුවේ මාස 3ක පුහුණුවක් හැම විශේෂයෙක්ම ලබා ගන්න යුතුයි. ඒතර මමත් ඒ වාර්ඩුවේ තමයි මම හිටියේ. ඒ අතරේ මේ බටහිර වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම ඒ විෂය ගන්නට එනවා වාර්ඩුවට. ඉතින් ඒ කාලේ 75 වෙනකොට වෛද්‍ය ආරම්භකරාශා කියලා දෙමළගස්ස මහත්තයෙක් තමයි ආවේ. ඒ ආවම මගේ ළඟට ආවා ක්ලිනික් එකට ආවා. මාසුද්ධිය නොවෙනවා කියලා ගෑනු ළමයි කරන අම්ම කෙනෙක්. ආවම මම ડોක්ටර් ආරම්භකරාශාට පෙන්නුවාම මගේ දිහා ටිකක් කළා බලන් ඉඳලා. ඔව්. ඊට පස්සේ කිව්වා ඇයි ඔයාට මෙයාට බෙහෙත් කරන්න බැරි කියලා. ඊට පස්සේ දැන් මොකද අද බටහිර ඖෂධනේ ඒ වාර්තේ වැඩිපුර පාවිච්චි කරේ. ඔව්. ඒ නිසායි මම අර එනාට අම්මා එක විශේෂයෙන් ගැප්පි මවරු නිවන පාවිච්චි කළේ. එයාට අවශ්‍ය ප්‍රතිකාර තමයි කළේ. ඊට පස්සේ මම ඒක හිතලා පස්සෙන් මම එළද බෙහෙත් දුන්නා. බලන්නම් කියලා. ඒ බලපු බැලීලට දිගටම දැන් බලාගෙන යනවා නේද? ඇත්තටම ඊට පස්සේ තමයි මම මේ විෂයට තව ටිකක් උනන්දු වෙලා. ඉතින් මම අදට අස්තිවන්ත වෙනවා ડોක්ටර් ආරම්භකරාශාට. ડોક્ટર ආරම්භකරාශා. දමිළ වෛද්‍යවරිය. අදටත් මම ස්තුතිවන්ත වෙනවා. මාව මේ පැත්තට යොමු කරේ යා තමයි. සියලු රෝග නිවාරණය සඳහා දේශීය පාරම්පරික ප්‍රතිකාර විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරුන් සහ පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණයේ ප්‍රාථමික දේශීය වෙදගෙදර නිරෝගී දිවි පැවැත්මක් උදෙසා දේශීය වෙදකම විශේෂඥ වෛද්‍ය සුමිත්‍රා සමරසේකර මැතිණිය. දැන් මෙතුමිය මට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මම ආසයි ඒ අතරින් එකක් දෙකක් මට කියන්න ඔබතුමගේ විෂය ධාරාවට එකතු කරන්න හම්බෙච්ච දේවල්. විවිධ ස්ථානවල මම සේවය කළා තියෙනවා විශේෂයෙන් අනුරාධපුර ආයුර්වේද මධ්‍යල රෝහල මීරිගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව සේවය කළා. ඒ අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ආයුර්වේදයට විශේෂ අවස්ථාවක් ලබා දුන්නා අපේ වෛද්‍යවරුන් සඳහා. එම වැඩසටහනේ මාවත් උපදේශකවරියක් වශයෙන් බඳවා ගත්තා. 1989. දැන් ඔබතුමියට තියෙන අත්දැකීම් පරිච්ඡේදයත් එක්ක මට කල්පනා කරාම හිතෙනවා මේ ඔබතුමිය බොහොම ඇසුපිරු දැනුමක් වගේම මේ ලංකාවේ 4 දිග්භාගයේ ගිය චරිතයක් නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට ලංකාවේ විවිධ තැන්වල සේවය කළා තියෙනවා ආයුර්වේද වෛද්‍යවරියක් විදියට. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරියක් ප්‍රසවානාරි වේදේ ගැන. ඉතින් ඊට අමතරව දැන් සර්වාංග වෙදකම ගැන ඔබතුමාත් එක්ක කතා කරන්න පුළුවන්. මම හරි නේද? ඔව් මම
මම මුලින්ම වැඩ කරේ සාධාරණ වෛද්‍යවරයෙක් වශයෙන්. එහෙනම් මුලින්ම කරපු එක දැන් තව දියුණු වෙලා තියෙන්නට ඕනනේ. දැන් මේ පෙරමග අපි හදාගන්නේ ඇත්තටම මේ අපිව නරඹන මේ බ්‍රාහ්මීය දේශීය වෙදගෙදර දේශීය පාරම්පරික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉන්න අපි ඔයාලට කියන්නේ මොකක්ද? මෙතුමිය තමයි බ්‍රාහ්මීය දේශීය වෙදගෙදර නිර්මාණය කළේ. මේ අත්දැකීම් ටික ඔක්කොම පාවිච්චි කරලා. ડોක්ටර්ගේ මේ ආයුර්වේද අධ්‍යක්ීම් සමුදාය අවුරුදු කීයකට දිව යනවාද? අවුරුදු 50ක අධ්‍යක්ීම්. දැන් මෙතුමිය විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ එතුමිය කල්පනා කරනවා දැන් ඉන්න පරම්පරාවට ආයුර්වේදය වඩා හොඳ විදිහට හෙළ බෙදකම කොහොමද මේ සමාජයට තෑගි කරන්නේ කියලා. දේශීය වෙදගෙදර නිරෝගී දිවි පැවැත්මක් උදෙසාමයි. ඔබතුමිය සතු ඥාන සම්භාරය ඔබතුමිය දවසක කල්පනා කරනවා ඇති මම මේක සමාජයට දෙන්න ඕනේ කියලා. මම 1990 දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන කියලා දෙපාර්තමේන්තුවෙන් ආයතනයක් එකලා. ඒ ආයතනයේ කතිකාචාර්යවරු පළමු කතිකාචාර්යවරුන් අතරේ එක්කෙනෙක් මම. ඊට පස්සේ ඒ තුලින් ලංකා පුරාම දේශීය වෛද්‍යවරුන්ගේ දැනුම යාවත්කාලින කිරීමක් තමයි ඒ වැඩසටහන් වලින් කළේ. ඊට පස්සේ දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරා 2012 දක්වා. 2002 ඉඳලා 2012 දක්වා. ඒ අතරේ 2008 මම රිටයර් වුණා 2003. ඉන් පස්සේ එයාට තමයි විශ්වවිද්‍යාලයට කටයුතු කළේ. ඒ අතරේ කොට්ටේ පෙරකුම්බා පිරිවෙනේ. පිරිවෙනේ ආයුර්වේද ශාස්ත්‍රයේ සිසුන් සඳහා අපි විද්‍යාලයක් ආරම්භ කරා. බ්‍රාහ්මී දේශීය වෙදගෙදර නිරෝගී දිවි පැවැත්මක් උදෙසාමයි. දැන් විශේෂඥ වෛද්‍ය සුමිත්‍රා සමරසේකර මැතිණිය බ්‍රාහ්මී දේශීය වෙදගෙදර ආරම්භ කරලා මේක පවත්වගෙන යනවා කියලා මට දැනගන්න හම්බුනේ අවුරුදු 2ක් විතර වෙනවා කියලා මම මෙහි ආවට පස්සේ. මොකද මමත් ආයේ මගේ පොන්දේ ප්‍රශ්නයක් තිබුණා කාලයක් ඉඳන් තිබුණා. ඉතින් එදත් මට මතකයි මම මේ ස්ථානයට ආපුවම මුලින්ම මම දැක්කේ ඔබතුමියව. මට කියනකොටම කතා කරනකොටම මට වෙදෙනවා කියලා මම ආසයි කියලා. ඉතින් වෙදෙනවා මේ මට කියන්නකෝ මේ දැන් මේ වෙදගෙදර පටන් අරගෙන මෙතුමිය කිව්ව විදිහට අවුරුදු 2ක් විතර කටයුතු කරගෙන යන වකවානුවේ බොහෝ රෝගීන් සුවපත් වෙන්නේ නැති. දැන් එක සාක්ෂිකරුවෙක් නේ මම. ඉතින් මට ඒ නිසානේ මේ සංවාද මණ්ඩපය ගොඩ නගන්න ආසයි තුනේ. ඉතින් වෙදෙනවා මට මේ බ්‍රාහ්මීය දේශීය වෙදගෙදරේ දේශීය කාර්යය ගැන කියලා දෙන්න. ඔව් ශමින්ද මේ මම මෙහෙම කියන්නම්. වෙදගෙදර ගැන කතා කරන්න ඉස්සර වෙලා මමත් මේ වෙදගෙදරට එන්න හේතුව හරි පාර ගැන හරි කියන්න ඕනේනේ. ඔව්. ඇත්තටම මේ වෙදකම ගැන ඉගෙන ගන්නකොට තමයි මට ඇත්තටම ඉගෙන ගන්න මගේ විද්‍යාලයේ විදුහල්පතිනිය තමයි අපේ මැඩම් සුමිත්‍රා මැඩම්. එතනදී ඉගෙන ගන්නකොට ඇත්තටම ඒ උගන්වපු විදිහ තමයි මට කියන්නේ හැමෝම ඉගෙන ගන්න දේශීය වෙදකම තමයි වෙනස් කරලා ඉගෙනුවේ නැහැ. නමුත් ඒ උගන්වපු විදිහත් එක්ක එතනින් එහාට අපිට දෙයක් ඉගෙන ගන්න සහ අවබෝධ කරගන්න පුළුවන් විදිහට තමයි ඉගෙනීම කරේ. ඒක හරි අදටත් ඒ කියන්නේ පුංචි කාරණාවක් දැන් චමිත ගොන කොන්දේ අමාරු වුණා කියලා අපේ මැඩම් කිව්වා. එකපාරයි නිල ටිකක් ඇලුනා, එවෙල ටිකක් කෑ ගැහුණා, රිදුනා. හැබැයි දවසක් විතර යනකම් මට කිව්වා නාන්න එපා කියලා. මම ඒ කිව්ව විදිහටම කරා. සුවයි. ඒක දැන් රෝගියා සුවපත් වෙනවා තමයි. නමුත් ඒක මට ඉගෙන ගන්න පුළුවන් වුණේ මැඩම්ගේ එක පාඩමයි පොඩි උපදේශයි තමයි. ඒ කියන්නේ ඒක ලොකු ගැඹුරු පාඩමක්. නමුත් චූටි දෙයකින් පොඩි දෙයකින් එක ලොකු විග්‍රහයක් කරන්න පුළුවන් තරක් මැඩම් මට පෙන්නුවා. ඒකෙන් මම ලොකු අත්දැකීමක් ගත්තා. එතනින් ගත්ත දේ තමයි මම ඉස්සරහට ගෙනිච්චේ. කියන්නේ ඒ වගේ ඒ කියන්නේ ඔබතුමිය නොකිය කියන්නේ
දැන් මෙතුමිය හෙවණැල්ල වගේ ඉන්නවා. දෙන උපදෙස් පිළිපදිනවා. ඒවා එතුමියට වඩා හොඳට කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එහෙම කියන්නේ ඇත්තටම මැඩම් බලන්නේ මැඩම්ට වඩා හොඳට අපෙන් ඒ ටික ගන්න තමයි. කියන්නේ ප්‍රායෝගිකව ඉගෙනීම් වෙලාවදී සැහැණ සම්පූර්ණම අපෙන් ඒ දේ දිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන තමයි උගන්වන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මොකක් හරි මගේ දක්ෂකමක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා නම් ඒකට හේතුව තමයි ඉතින් ඇත්තටම අපේ මැඩම්ට පින් සිද්ධ වෙන්න ඕනේ. නැත්නම් ඒ දක්ෂකමක් ඉස්සරහට එන්නේ නැහැ. ඒ දක්ෂකම හඳුනා ගන්න සහ ඒක ඉස්සරහට ගෙන යන්නේ දීපු ගුරු ආభాෂය අදට මම හිතන්නේ ඉස්සරට වඩා වැඩියෙන් දැන් හම්බ වෙනවා අපිට. ඒක නිසා තමයි මේ වෙදගෙදර අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අනිත් එක තමයි ශමින්ද අපි අතර මේ වෙදගෙදරින් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මැඩම් අපිට උගන්වන වෙලාවේදී හැමතිස්සෙම මැඩම් කරපු දේවල් මැඩම්ගේ අත්දැකීම් තමයි ගොඩක් දේවල් කිව්වේ. කියනකොට මට හැමතිස්සෙම තිබිච්ච ප්‍රශ්නයක් ඒක දැන් කරන්න බැරිද මැඩම් කියන එක. ඒ කියන්නේ ඒ දවස්වල මැඩම් ඉස්සරහට කියයි මැඩම් රෝහල් වලට සම්බන්ධ වෙලා කටයුතු කරන ඔය කරු ප්‍රජා සත්කාර. ඔව්. වෛද්‍යවරියක් විදිහට රෝගී කෙනෙක් සමූහයකට එකපාර වෙන ඕදුරකින් මැඩම් ඒගොල්ලන්ව බෙරගෙන තියෙනවා. ඉතින් ඒක ලොකු කතාවක් එක මැඩම් කියයි. ඒ කතාව පස්සේ කියන්න ඕනේ අපිට මැඩම්. ඉතින් ඒ වගේ එහෙම ඒ විස්තර අහනකොට තමයි මටත් ඇත්තටම හිතුනේ මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. මොකද ගොඩක් වෙලාවට මිනිස්සු පළවෙනි තමට ලෙඩක් හැදුනම ලෙඩේට බෙහෙත් කරගන්න කවිතරයි. මැඩම්ගේ ඒ කතා තුල තිබ්බා. ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන් ඊට වඩා දෙයක් අපි මිනිස්සු අතරට ගෙනihin දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අරමුණෙන් තමයි ඇත්තටම මැඩම් එක්ක වෙදගෙදරට අපි සම්බන්ධ වෙලා. ඇත්තද මැඩම් මේ හොඳම ගෝගලයා මේ කියන්නේ? ඒ කියන්නේ ඔබතුමීගේ කතා අහලා ඉගෙන ගත්තලු. ඒ කියන්නේ බොහොම පැහැදිලිවෙන් දන්නා මම මෙච්චර දේවල් කළාද කියලා. නමුත් මට අවශ්‍යතාවය තියෙන්නේ ඔව් මම දන්නා යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක එතනින් යටපත් වෙන්නේ නැතිව ඉදිරියට ගෙනියන්න. හොඳින් ආශාවෙන් කරන අයට මම ඒ ගැන උනන්දුවෙන් කියලා දෙනවා. මම දන්න ඔක්කොම ටික කියලා දෙනවා. ඔක්කොම ගුරු මුස්තියක් නැතුව. ගුරු මුස්ති නෑ. උංග දෙනෙක් මම දන්නාටත් කියලා තුනවා ඊයේට මගේ ගෝලේ කතා කරලා ගුරු මුස්තියට ඉගෙනුවා කියන්නේ. මම දැනන් හිටියේ නෑ ඒක. ඔබ කරේ උගන්න එක. දැන් ඔබතුමියට බය නැතුව නිර්දේශ කරන්න පුළුවන්ද අපේ නිරෝෂණී ලහඳුපුර මැතිණිය ඔබතුමියගේ මග යන බොහොම හොඳ මේ ඔබතුමිය බිහි කරපු බ්‍රාහ්මී දේශීය වෙදගෙදර සන්නාමය යටතේ කරන සියලු ප්‍රතිකාර ක්‍රමවේද බය නැතුව කරන්න ලංකාවේ ඉන්න ඕනම අස්සක මුල්ලක ඉන්න රෝගියෙක් ආවොත් විශේෂයෙන් කොන්ද ප්‍රශ්න තියෙන ඒ වගේම දහනයි ප්‍රශ්න තියෙන මේ සර්වාංගයට අදාළ එදෙහෙදකම් කරගන්න බය නැතුව මෙහෙට එකතු වෙන්න කියලා යෝජනා කරන්න පුළුවන් ද නිර්භයවම කිසිම බයක් හැකක් නැතුව මේ ප්‍රතිකාර ලබා ගන්න කියලා. ඇත්තටම කියන්න පුළුවන්. අනේ ගැන කිසිම බයක් හැකක් නැතුව කියන. ඔව්. මෙතන අවධානය හොඳට දියුණු කරගෙන ඉන්නවා. මටත් බලන්න ඕනේ එච්චරයි. අගවිෂමෙන්ද මට කියන්න තව වැදගත්ම කාරණාවක් නෑ. ඔව්. තියෙනවා. මාව මේ ආයුර්වේද ශාස්ත්‍රයට මාව යොමු කරේ විශේෂඥ වෛද්‍ය කමසේර සිංහ සර්. ඒ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරයෙක්. සර්ගාවට මම ඉගෙන ගන්න ගියාම සර් තමයි මේ විද්‍යාලයට මාව එව්වේ. හැබැයි අතරමඟදී මගේ මේ ඉගෙන ගැනීම මම නතර කරනවා. දෙවෙනි පාර ආපහු කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් හොඳටම බැලලා ඒ වගේම ආපහු මා විද්‍යාලයට යොමු කරනවා. ඇත්තටම හොඳම මට ඒ කියන්නේ දැන් ඔබතුමී නොකිය කියන්නේ දැන් එකවරක් ඔබ එනවා අතහැරෙනවා ආයෙ පාරක් මේක අල්ලගන්න කියලා යෝජනා කරේ විශේෂඥ වෛද්‍ය කමල් සේරසිංහ සහ එතනින් පස්සේ තමයි මම මේ දිගටම මේ විෂයෙත් එකට ඉන්නේ. එතනදී තමයි මෙතුමිය මුණ ගැහෙන්නේ. කෙලින්ම මාව යොමු කරේ ගිහිලා සුමිත්‍රා මැඩම්ව හම්බ වෙන්න කියලා තමයි. ඔය කොයි කාලේද? 2012 එහෙනම් අවුරුදු 12කට විතර වුණේ. ඔව්. කෙලින්ම සුමිත්‍රා මැඩම්ව හම්බ වෙන්න කියලා තමයි මාව යොමු කරේ. අතරමඟදී නතර වුණාමත් කෙලින්ම මැඩම්ට කෝල් එකක් කරන්
මගේ ගෝලයෙක් එවනවා මම කියලා කතා කරලා තමයි මාව යවුවේ. ඉතින් මං හිතන්නේ සර් මාව හොඳට අඳුරගෙන තිබ්බා. සර් මාව යොමු කරන්න හොඳම ගුරුවරයා වෙතට මාව යොමු කරා. ඇත්තටම කමල් සේරසිංහ සර්ටත් ගොඩක් පිං මංවත් මෙතුමිය කියනවා අවුරුදු 12කට උඩින් අත්දැකීමක්. මතකද ඒ දුරකථන නමතුමා? ඔව්. ඉන්නලාට අපිට කමල් මට කතා කරලා. ඔව්. මම මෙහෙම ගෝලෙක් එවනවා. ආහා. මෙයා හොඳයි, දක්ෂයි. නමුත් අතයිලා දාන්න හදන්නේ ටිකක් හදලා ගන්න කියලා. එහෙමද කිව්වේ? එදා ඉඳන් හැදුවා. දැන් හැදුවා ඉතින් තාම. ඔබතුමී දැන් සතුට වෙන මට්ටමේ මෙතුමිය ඉන්නවද? ඇත්තටම ඒ නිසානේ මම මෙතෙන් ආවෙන්නේ. මෙතන කියලා කියන්නේ බ්‍රහ්මී දේශීය දෙවිදර විජයරාමයේ. විජයරාමයට ආවේ ඒ නිසා තමයි. කිසි වගකීමක් දෙන්න පුළුවන් කියන හැඟීම මා තුළ ඇති වුණා. ඒ නිසා තමයි මෙතෙන්ට ආවේ. දැන් මේ ආයතනයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ ඔබතුමීගේ නමේ. මගේ නමේ. ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච වෙදගෙදරක්. වෙදගෙදරක්. ඒ කියන්නේ බයක් හැකක් නැතුව මේ ලංකාවේ ඉන්න අසක් මුල්ලක් නැහැර ඉන්න ඕනම කෙනෙකුට මේ වෙදගෙදරට ඇවිත් වෙදකමක් කරගන්න පුළුවන්. ප්‍රතිකාර කරගන්න පුළුවන්. මොනවද ඇත්තටම ડોක්ටර් මේ කරන ප්‍රතිකාර? සර්වාංග වෙදකම මම ආසයි ඔබතුමාත් එකතු වෙනවා නම්. සර්වාංග වෙදකම ප්‍රධානයි. ඒ අතර මගේ දැන් විශේෂඥතාවයේ තියෙන කාන්තා රෝග පිළිබඳව දරුවන් නැති අයට ඒකට ගර්භාෂයගත කිටියේ වෙන්නේ රෝග තත්ත්වවලට මම ඒ කියන්නේ ගර්භාෂයගත රෝග වලට පිළිසරණක් තියෙනවා. ඊට අමතරව මේ කරන සේවාවන් ගැන මට කියන්නකෝ. මොකද බොහෝ දෙනාට වැදගත් ඇත්තටම මේ වේදනෝන මේ දැන් මේ සමාජයේ බොහෝ රෝග තියෙනවා. අපි නොදන්න රෝගක් තියෙනවා නේ. ඉතින් මේවා ගැන දැන් මේ ආයතනයෙන් කරන සේවය ගැන මේ සමාජ ජාලා තුල සැරිසරන බොහෝ දෙනා කැමතිනේ දැනගන්න. ඔව් ඇත්තටම මේ අපි මේ අර දැන් කිව්ව විදිහට සර්වාංගය කියන්නේ ඇත්තටම දැන් බහුලවම තියෙන අපි සමාජයක ඇතුළත තියෙන දෙඩ ගොඩක් තියෙනවානේ. ඔය දරි සමහරු කියලා ගොඩට පෙරේ ප්‍රශ්න තියෙනවා කියලා අමාරු තියෙනවා. ළඟට බොනවන රෝග විදිහට තියෙන දියවැඩියාව, කොලෙස්ටරෝල් ඒ වගේ රෝග සඳහා විශේෂයෙන්ම මේ අර කාන්තා රෝග වලට අපි ගොඩ අවධානය යොමු කරලා තියෙනවා. මොකද සමාජයක් නිරෝගී වෙන්න නම් කාන්තාව ගොඩක් නිරෝගී වෙන්න ඕනේ. ඊළඟට දරුවන් සම්බන්ධව දැන් වර්තමානයේ ළමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ප්‍රමාණයෙන් චුට්ටක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔය ඔටිසම් වගේ වගේ ඔටිසම් තත්ත්වය අනිත් රෝග වලට වඩා පොඩි චුට්ටක් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ දරුවන් සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. දැන් මේ පත්‍රිකාවේ තියෙනවා සියලුම වාත රෝග, ඇදුම පීනස ක්ෂය රෝගය, කුෂ්ඨ අලුහම් චර්ම රෝග, කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධිකතර බාරු, කැඩුම් බිඳුම්, කාලින වකුගඩු රෝග, සියලුම අක්ෂි රෝග, සියලුම ළමහා මාතෘ රෝග. ඕකේ බොහොම පොඩ්ඩයි අපි දාලා තියෙන්නේ. තව ගොඩක් රෝග කියනවා ගොඩක් තියෙන රෝග සියල්ලට මේ ප්‍රතිකාර කරන ඒ වගේ මෙහි විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විශේෂඥවරු සහ පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා. මේ සියලු දෙනාගේම සතුටුමත් බෙදගෙදරක් තමයි බ්‍රහ්මී දේශීය වෙදගෙදර. අපි දෙන්නම එකට කිව්වේ. ඉතින් දැන් පාරම්පරික වෙදකම් කටයුතුයි මේ ආයුර්වේදයේ ගැටෙනවද දෙකක්ද වෛද්‍යශාස්ත්‍ර තුල? ඒ ගැටීමක් වෙන්නේ නැහැ. මොකද පාරම්පරික වෙදකම කියන්නේ අපේ පුරතිසි විශ්වවිද්‍යාලයෙන් ගෙන රාවණ ඒ වගේ අයත අතීතයේ ඉඳලා එන වෙදකමක්. හරි. ඒ වෙදකම ආයුර්වේදෙත් ඉන්දියාවෙන් අපිට හරි. නමුත් ඒ ඉන්දියාවට ඉන්දියාවේ ආයුර්වේදය පටන් ගන්න ඉස්සෙල්ලා තමයි අපේ වෙදකම තිබුණේ. ඒතර අපේ පොලිටිසි විශ්වවිද්‍යාලය ආයුර්වේදය ආරම්භ කිරීම ඉස්සෙල්ලා ඒ සම්මේලනයට සහභාගී වුණු කෙනෙක්. එතකොට දේශීය හෙළ වෙදකම කියන්නේ ඒකයි පුලස්ති ඒ රාවණ ඒගොල්ලන්ගෙන් එන වෙදකම තමයි. නෑ මට ඕන උනේ වචනය නිර්වචනය කරගන්න. මම අහලා තියෙනවා දේශීය හෙළ වෙදකම, ආයුර්වේද වෙදකම, පාරම්පරික ප්‍රතිකාර. තව තියෙනවද මේ වෙදකම මම එකතු කරන්න ඕන වචන ටික? පාරම්පරික වෙදකම කියන්නේ දේශීය හෙළ වෙදකමම තමයි. හරි. ඒක වෛද්‍ය දේශීය වෛද්‍යයන් පාරම්පරිකයේ ආපුවා ඒකට දේශීය වෛද්‍යවරුන් වෙලා ඒ පරම්පරාවල් වලට
මේ ආවේනික වූ වෙදකම් ආවා. කැලණි මෙනු ඊගාවට ගෙඩිවලිකා ඒ ආදී වශයෙන් විශාල සංඛ්‍යාවක් තිබුණා. හරි. ඒ වෙදකම් පරණ අපේ වෛද්‍යවරුන්ට වෛද්‍යවරු හිටියා. ඔව්. ඒ පරම්පරාවෙන් එන දැනටත් ඒ පරම්පරාවල අකුලේ තුලලා තියෙනවා. ඊට පස්සේ මේ DA කියන නැත්නම් ආයුර්වේද ශාස්ත්‍රය කියන පාඨමාලාව 60 ගණන් වල පටන් ගත්තේ. අර වෛද්‍යවරුන්ගේ ඒ එක පරම්පරාවකින් දැනුම ඒ දැනුම විතරයිනේ. ඔව්. එතකොට මේ නමුත් අද වර්තමානයේ වෙනකොට සංකීර්ණයි. ඒකට අර වෛද්‍යවරුන්ට මේ දැනුම ඒ නවීන දැනුම නවීන කියන්නේ ආයුර්වේද දැනුමත්. එතන ආයුර්වේදයේ දැනුම එනවා එතන. ඒ දැනුමත් ලබා ගත යුතු නිසා තමයි නැත්නම් ආයුර්වේද ශාස්ත්‍රය කියන පාඨමාලාවත් ඇති කළේ. එතකොට දැන් බ්‍රාහ්මීය දේශීය වෙදගෙදරට එන රෝගියාට මේ හැම ක්ෂේත්‍රයකම සංකලනයක් වෙච්ච ප්‍රතිකාරයක් ලැබෙන්නේ. ඔව්. දැන් මට පැහැදිලි. ඉතින් අද අපි ආරම්භයක් නේ අරගත්තේ වෙදනෝන. ඉතින් අපි දැන් ක්‍රමිකව බ්‍රාහ්මීය දේශීය වෙදගෙදරේ මේ සමාජයට වෙන සේවාව ටිකෙන් ටික අපි කියනවා නේද? මොකද ඔබතුමිය අපට ඒකට උදව් කරන්න ඕන. අපේ අරමුණ මේ නිරෝගී දිවි පැවැත්මක් උදෙසා දේශීය වෙදකම. මේ පත්‍රිකාවෙම ලියලා තිනවා උටින්. නිරෝගී දිවි පැවැත්මක් උදෙසා දේශීය වෙදකම. කොහොමද භාවිත කරන්නේ කියලා. ඉතින් සුමිත්‍රා සමසේක විශේෂඥ වෛද්‍යවරිය, ඒ වගේම නිරෝෂණී ලහඳුපුර වෙදනෝන අපි හැමෝම එකතු වෙලා මේ උත්සාහ කරන්නේ දේශීය වෙදකම කොහොමද ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝ මිනිසුන්ට සේවයක් වෙන පිළිවෙලට ඉදිරියට සකස් කරගන්නේ කියලා. විශේෂයෙන්ම ඒ සඳහා පාලමක් විදිහට බ්‍රාහ්මීය දේශීය වෙදගෙදර යොදාගන්නේ කියලා. ඉතින් අවසාන වශයෙන් අද මේ කෙටි සංවාදය තුළ මම ස්තුති කරන්න ආසයි ඔබතුමියට. දැන් ඔබතුමිය තමයි මට පැහැදිලි වෙච්ච විදිහට ශ්‍රී ලංකාවේ ඉන්න ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළම අධ්‍යක්ෂින් තියෙන වෛද්‍යවරයන් අතර ප්‍රමුඛයෙක්. ගෝලීය ගණනාවක් හදලා තිනවා දෙස් විදෙස් මට්ටමේ. ඔබතුමිය කෙටියෙන් කිව්වා විවිධ ආයතන වල සම්බන්ධතා දුරාවලි ගැන. ඉතින් මෙතුමිය හොඳම ගෝලයෙක් කියලා කිව්වා. ඉතින් මේ ශක්තිය අරගන්නේ දේශීය වෙදකම් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට හොඳ විදිහට දායක කරන්න. ඉතින් ඔබතුමියගේ සුබපැතුම අහන්න ආසයි මම. මොකද මේ අපි කරන ආරම්භක වැඩපිළිවෙලේ අද පළවෙනි අවස්ථාව, පළවෙනි පියවර. අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ සේවය දිගින් දිගටම පවත්වගෙන යන්න මේ අන්තර්ජාලය තුළ. ඒක විවිධ අත්දැකීම් හා බෙදා ගන්න. එතනදී අපට මඟ පෙන්වන්න ඔබතුමිය. මම හිතනවා මට මගේ ජීවිත කාලයේ මේ අවසාන කාලය කියලා මම හිතනවා. ඒ කාලේ මට ඉතාම උපරිම මේ ක්ෂේත්‍රයට කරන්න පුළුවන් සේවය නැත්නම් දැනුම ලබා දීලා රෝගීන් සඳහා මට කරන්න පුළුවන් දෙයක් මම කරනවා කියලා මම ගොඩක් කැමැත්තෙන් කියන්නේ මොන නේද? ඒ නිසා මේ කාලය විඩංගු කරන්නේ. ඊටම කැමැත්තෙන් මම ඒක ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ දේශීය බ්‍රාහ්මීය දේශීය වෙදගෙදර ඊටම හොඳ අපූර්ව තැනක් වේවි එකට කියලා නේද? තැනක් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඔබතුමීට දීර්ඝාෂ වේවා. ඔබතුමාට දේශයෙන් ආයුබෝවන්. සියලුම වාත රෝග, ඇදුම පීනස ක්ෂය රෝගය, කුෂ්ඨ අලුහම් චර්ම රෝග, කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික තරබාරුව, කැඩුම් බිඳුම් කාලීන වකුගඩු රෝග, සියලුම අක්ෂි රෝග, සියලුම ළමා හා මාතෘ රෝග ඇතුළු සියලුම රෝග නිවාරණය සඳහා බ්‍රාහ්මීය දේශීය වෙදගෙදරට ඔබත් පැමිණෙන්න. කතා කරන්න අපට 076 8 144 350 දුරකථනයට.